Hello guys. Welcome back to our YouTube channel, Forever Hearts. Let's make pasta. Pasta කියලාත් කියනවා, සමහරක් macaroni කියලාත් කියනවා. අද අපි බලමු පාස්තා එකක් කොහොමද හදාගන්නේ කියලා. ඔන්න ඉතින් අපේ පාස්තා එකක් හදාගන්න තමයි අද ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්න හරිම ලේසි මෙනු එකක්. ඉතින් අපි මුලින්ම පාස්තා ටික බොයිල් කරගන්න හොඳට රත් වෙන උණු වතුර එකකට අපේ පාස්තා ටික ඇඩ් කරගන්නවා. ඒකට අපි ලුණු ස්වල්පයක්, කහ ස්වල්පයක් ඇඩ් කරගන්නවා ලස්සන පාටකට තඹ ගන්න. ඒ වගේම අපි ඔයිල් ටිකක් ඇඩ් කරගන්නවා මේ පාස්තා එකට ඇලෙන එක වළක්ව ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මුලින්ම පාස්තා ටික බොයිල් කරගන්නේ. ඉතින් මේකට විනාඩි 10ක වගේ කාලයක් අපි ලිපේ තියාගන්නවා. මේ ටික බෙරි වෙන්නේ නැති වෙන්න හොඳට තඹ ගන්න ඕනේ. දැන් අපි මේ පාස්තා එකේ ටෙම්පරාදුව හදාගන්න තමයි යන්නේ. ඉතින් පොට් එකට කුකින් ඔයිල් ඇඩ් කරලා ඊට පස්සේ අපි බටර් ඇඩ් කරගන්නවා. ඒකට රීසන් එක එහෙම නැති වුණත් බටර් එක දුඹුරු පාට වෙනවා. ඉතින් මුලින්ම රත් වෙච්ච තෙල් එකට සුදු ලුණු එකතු කරගන්නවා. ඒත් එක්කම අපි ලුණු එකතු කරගන්නවා. ඉතින් මේ ටික සාමාන්‍ය බ්‍රවුන් කලර් එකක් වෙනකන් අපි ෆ්‍රයි කරගන්නවා. හොඳින් බෙද ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මේ පොට් එකට කැප්සිකම් එහෙම නැත්නම් මාළු මිරිස් චුට්ටකුත් එකතු කරගන්නවා. මේක අනිවාර්ය ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙමෙයි. හැබැයි මෙහෙම එකතු කරගත්තාම හොඳ රසයක් අපේ රෙසිපි එකට එනවා. ඉතින් හේනියට කපාගත්ත කැරට් එක එකතු කරලා ඒකත් හොඳට ෆ්‍රයි වෙන්න දෙනවා. ඉතින් අපි මේ ටික හොඳින් එහෙට මෙහෙට කලවම් කරන ගමන් හැටි ගා ගන්න ඕන. ඉතින් දැන් අපි එකතු කරන්නේ කුරුදු, ඒ වගේම කරවපු නැටි සහ කරද මුංගු. මේක හොඳට තලාගෙන එකතු කරත් කමක් නැහැ. ඒ වගේම මේ විදියට එකතු කළත් කමක් නැහැ. ඉතින් අපි මේ හදාගත්ත දැනට එකතු කරගත්ත දේවල් ටිකට ලුණු ස්වල්පයක් දාගන්නවා. ඊට අමතරව කරි පවුඩර් 3-5 චුට්ටක් දාගන්නවා. ඉතින් කහ චුට්ටකුත් අපි ඇඩ් කරගන්නවා. ඒත් එක්කම කෑලි මිරිස් ටිකක් සහ ගම් මිරිස් ටිකක් අපේ මේ පොට් එකට අපි ඇඩ් කරගන්නවා. මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඇඩ් කරගත්තයින් පස්සේ අපි මේක හොඳට මික්ස් කරගන්නවා. හැම වෙජි එකකම මේක මික්ස් වෙන්න. ඉතින් ඔයිටත් පස්සේ තමයි අපි අපේ හීනයට කපාගත්ත ලීක්ස් ටික ඇඩ් කළේ. ඔන්න සොයා සෝස් ස්වල්පයකුත් අපි ඇඩ් කරමු. ඒකෙන් මේකට හොඳ රසයක් එනවා. ඉතින් ඒක ඔයාලා කැමති ප්‍රමාණයට ඔයාලගේ රසය අනුව පොඩි ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. දැන් ඉතින් අපි ටොමැටෝ සෝස් ඇඩ් කරගමු. ගොඩාක් සෝස් ඇඩ් කරගන්න එපා. ඒ සුළු ප්‍රමාණයක් ඔයගලන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ටික හොඳට මික්ස් වුණායින් පස්සේ අපි අපේ බොයිල් කරගත්තු පාස්තා ටික මේකට ඇඩ් කරගන්නවා. ඉතින් දැන් තියෙන මික්සිං පාර්ට් එක බලන්නකෝ මෙන්න මේ විදිහට හැම තැනටම ගෑවෙන්න අපි පාස්තා ටික කලවම් කරගෙන curry leaves එහෙම නැත්නම් කරපිංච අපේ මේ පොට් එකට අපි ඇඩ් කරගන්න ඕන. ඔන්න දැන් අපේ පාස්තා එක රෙඩි. අපි ඊළඟට මේ පාස්තා එකත් එක්ක කන්න curry එකක් හදනවා. අද අපි හදන්නේ meatball curry එකක්. ඉතින් දිගටම රැඳී ඉන්නකෝ අපිත් එක්ක.
Let's make a meatball curry. ඔන්න මුලින්ම අපේ පොට් එකට අපි ඔයිල් දාලා ඒකට බටර් ටිකක් ඇඩ් කරගෙන මීට් බෝල්ස් ටික ෆ්‍රයි කරගෙන ඉන්නවා. මේ ෆ්‍රයි කරන එක අනිවාර්ය නැහැ. හැබැයි මම කැමති මීට් බෝල්ස් ටිකක් ෆ්‍රයි වෙනවට. ඉතින් ඔන්න ඔය විදිහට අපේ මීට් බෝල්ස් ටික මෙන්න මේ භාජනයේ හොඳට බෙදගමු. හැබැයි මේක කර වෙන්න බෙදගන්න එපා. එතකොට රස නැහැ. ඉතින් සාමාන්‍ය බ්‍රවුන් කලර් එකක් වෙනකන් මේ ටික අපි හොඳට ෆ්‍රයි කරගමු. දැන් ඉතින් අපි මේකටම සුදු ලුණු චුට්ටක් දාගෙන ඒකත් මේ ටිකත් එක්කම ෆ්‍රයි කරගමු. ඊට පස්සේ අපි ලුණු ඒ වගේම අමුමැටි සහ කරපිංච දාලා මේ ටික හොඳින් කවලම් කරගන්න ගමන් බෙදගමු. ඔන්න දැන් අපි පොල් කිරි ඇඩ් කරගන්න. ඔයාලට පුළුවන් නම් දිය කිරි වෙනම මිටි කිරි වෙනම ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි අපේ රසය අනුව ලුණු ඒ වගේම බ්ලැක් කරි පවුඩර් ඒ කියන්නේ කළු 3-5 ඊට පස්සේ අපි මේකටම ඇඩ් කරගන්නවා අමු 3-5 තවත් අපි මේ ටික කලවම් කරගන්න ගමන් අපිට එකතු කරගන්න පුළුවන් ටර්මරික් ඒ කියන්නේ කහ කොඩු ගොඩාක් එකතු කරගන්න එපා අවශ්‍ය පමණ අපි එකතු කරගමු. ඊට අමතරව මිරිස් කුඩු එකතු කරගමු. ඉතින් මේ ටික හොඳට මික්ස් කරගන්න ගමන් අපි අපේ කරි එක හොඳට හැඳිගා ගන්න ඕන. අපි ගොරකා ස්වල්පයකුත් ඇඩ් කරගන්නවා. ඔයගොල්ලන්ට තියෙන විදිහට ගොරකා මද හෝ ගොරකා පේස්ට් එකෙන් ටිකක් ඇඩ් කරගන්න. ඉතින් මේක තවත් වැඩියෙන් රස කරගන්න කුරුඳු කරදමුංගු සහ කරාබුනට ටිකක් අපි එකතු කරගත්තා. ඔන්න දැන් තියෙන්නේ අපිට මේ පාස්තා එක රස බලන්න. එන්නකො මාත් එක්ක පාස්තා එකේ රස බලන්න. ඇත්තටම හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. මේක ඇත්තටම රසයි. ඔන්න එහෙමනම් අපි ඔබලන් හිටපු ඔයාලා අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ආදරේ අහස තරංග